හායි ළමයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද පොහොය දවස. මම පාන්දරින්ම නැගිටලා මොකක්ද මේ කරන්න හදන්නේ? ඔන්න ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් ඔයාලා දැක්කේ මම මුං ඇට කිරිබත් ටිකක් හදාගන්න විදිහ. මට ඉතින් හැමදේම වීඩියෝ කරගන්න බැරි වුණා. අපේ චූටි බබා උදේ පාන්දර සැරින් සැරේට ඇහැරුණ නිසා. ඉතින් අපේ අම්මා තමයි කිරිබත් ටික හැදුවේ. ඉතින් මේ මොකද දන්නවද කරන්න හදන්නේ? අපේ ඉන්නවා පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට තමයි මේ කිරිබත් හැදුවේ. ඉතින් ග්‍රේප්ස් ටිකකුත් තිබුණා ගෙදර. මම ඒවත් පූජා කරනවා. ඉතින් ඔයාලා බලන්නකෝ. අන්න ඉතින් මේ නම් යන්නේ ලේන පැටවුන්ටත් කෑම ටිකක් දෙන්න. දැන් ඉතින් මම පාරට යනවා ස්වාමීන් වහන්සේට කිරිබත් පූජා කරන්න. මේ ස්වාමීන් වහන්සේ දකුණු කොරියාවේ ස්වාමීන් වහන්සේ නමක්. දැන් අපේ ගමට වැඩම කරලා අවුරුදු 3කට විතර කිට්ටුයි. ඉතින් අපි උදේ පාන්දර කැඳේකකුත් හැදුවා. උන්වහන්සේ කැඳේක නම් එතනදිම වළඳනවා. උන්වහන්සේ කැඳේක වළඳනවා. ඉතින් අපිට හරියම සතුටුයි. ඉතින් ඔයාලත් මේ වගේ අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව නම් මිස් කරගන්න එපා. ඒක ජීවිතේට පුදුමාකාර සතුටක් සැනසීමක් ලබා දෙන දෙයක්. ජීවිතේට චූටි හරි හොඳ දෙයක් කරොත් අපිට අනිවාර්යෙන්ම ඒකේ සැනසීමක් ලැබෙනවා. ඉතින් දැන් මේ යන්නේ අපේ ගෙවල් ළඟ බෝධියක් තියෙනවා. එතෙන්ට තමයි යන්න හැදුවේ අපේ අම්මයි තාත්තයි මායි අපේ චූටි බබයි. ඉතින් මේ යන අතරමඟදී චූටි වීඩියෝ ක්ලිප් ටිකක් ගන්න හිතුණා. ලස්සනට ඉර පායලා තියෙනවා. මේ උදේ 8ට විතර තමයි යන්නේ අපි. අන්න ඔය ඇතින් පේන්නේ බෝධීන් වහන්සේ. ඉතින් අපි ළඟටම ගිහිල්ලා බලමුකෝ නේද? මේ බෝධීන් වහන්සේ ගරා වැටුණ බෝධීන් වහන්සේ නමක්. ඉතින් අපේ ගමේ කට්ටිය එකතු වෙලා මේක නැවත ප්‍රතිසංස්කරණය කළා මේට අවුරුද්දකට විතර කලින්. ඉතින් මෙතෙන්ට ආපුවම පුදුමාකාර විදිහට හිත නිවෙනවා. එතන හරිම නිස්කලංක තැනක්. දැන් නම් බෝධීන් වහන්සේගේ කොළ හැලෙන කාලේ මේකේ දළු දාලා කොළ තියෙනකොට හරිම ලස්සනයි. අපි ගොඩක් වෙලාවට මෙතනට එනවා. ඉතින් ඇවිල්ලා හවසට බෝධි පූජා එහෙම තියලා යනවා. ගමේ අයත් නිතරම වගේ එනවා. දැන් මේ වෙලාවේදී නම් කවුරුත්ම හිටියේ නැහැ.
දැන් නම් අපේ වතාවත් ටික ඉවරයි. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. ඔය ඇතින් පේන්නේ ඉදිවෙමින් පවතින විහාරස්ථානයක්. ඉතින් ඒක ලස්සනයි. මෙතෙන්ට නම් එච්චර හොඳට පේන්නේ නැහැ. ඔයාලට පැහැදිලි නැතුව ඇති. ඉතින් ඒක මේ විදිහට තමයි මෙතැනට පේන්නේ. හැබැයි හරිම ලස්සන තැනක්. මං ගිය වෙලාවක අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම්. හරියට දැන් අපි යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් යන ගමන් ලස්සන මල් ටිකකුත් දැක්කා. බලන්නකෝ නිකන් ඉබේ හැදිච්ච මල් ටිකක්. ඒ වුණාට ඒක හරිම ලස්සනයි. එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයාලට සුබ දවසක්.